Hello everyone, today we are heading to Sinharaj Forest. As a nature lovers, අපි දෙන suddenly තමයි trip එක plan කරේ. We came early in the morning. Driving through Sinharaj area feels like entering a green paradise. So we just arrived at the Sinharaj rainforest through the Kalawana entrance. Actually, we forget take a video at the exact entrance gate. We bought a ticket. The ticket price is 120 rupee per person for Sri Lankans, which is very affordable. ඊට පස්සේ අපි දෙන්න හිමිසරේ ගමන පටන් ගත්තා. අපිට යන මග දිගට දියඇලි උල්පත් ගොඩක් දේවල් දකින්න පුළුවන් වුණා. අපි ඔහොම ඉස්සරහට යද්දි ලිසර්ඩ් කෙනෙකුත් දැක්කා. සිංහරාජ බලන්න යන ඔයාලට ගොඩක් තැන් තියෙනවා ඒ ගිහිල්ලා බලන්න. ඒ අතරින් යුද්ධ නවදගස, සිංහගල, මුලාවැල්ල කියන ටිකට තමයි අපි ගියේ බලන්න. ඔයාට තනියම වුණත් යන්න පුළුවන් සිංහරාජය ඇතුලේ. මොකද ලෑන්ඩ්මාර්ක්ස් හැමතැනම ගහලා තියෙනවා. අපිට ඒවා බලලා ඉස්සරහට යන්න පුළුවන්. අපි දෙන්නත් එහෙම තමයි ගියේ. එක එක විදිහට හැදුණු ගොඩක් ගස් ಜಾති අපිට මෙහෙත් දකින්න පුළුවන් වුණා. ගයිඩ්ස්ලා කිව්ව විදිහට සිංහරාජයට විතරක් ආවේනික පැලෑටි ජාති ගොඩක් තිබ්බා. මේ තියෙන්නේ ඒ ජාතීන් එකක් තමයි. මෙහි එයා එකත් හරිම ෆ්‍රෙෂ්. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න ඒකේ වෙනසක් විඳින්න. ගයිඩ්ස්ලා කිව්ව විදිහට නම් සිංහරාජ බලන්න එන හොඳම කාලය තමයි ෆෙබ්‍රුවරි මන්ත් එක කියන්නේ. මේ නම් අපි යන්නේ දැන් මුලාවැල්ල view point එක බලන්න. මේ යන පාර නම් මකුළු දළුත් බැඳිලා තිබ්බා. මුලාවැල්ල view point එක බලන්නත් යන්න පාරවල් දෙකක් තියෙනවලු. අපි ගිහින් තියෙන්නේ ගොඩක් අය වැඩිපුර යන්නේ නැති පාරේ. අපි මුලාවැල්ල view point එකට යද්දි ගොඩක් දොළ පාරවල් උඩින් තමා ගියේ. ඒ තැන් හම්බුනහම අපි අනිවාර්යෙන් ඉතින් නතර වෙලා පොඩි chill එකක් අරන් ඉස්සරහට ගියේ. වතුර නම් හරිම ෆ්‍රෙෂ්, ඒ වගේම cool. මේ ඇල පාරවල් හරිම පොඩි වුණාට ඒවවල ලස්සන මාළු ඉන්නවා. මේ ඉන්නෙත් ඒ එක මාළුවෙක් තමා. ඒ වතුර හරිම ක්ලීන්.
මේනම් අපි පොඩ්ඩක් නතර වෙලා හිටියා මහන්සි අරින්න. දැන් නම් හොඳටම ටයර්ඩ්. අපි මෙතනට වෙලා රෙස් කර ඉඳලා යන්න ගත්ත විතරයි කෙවින්ගේ සපත්තුවට කුඩැල්ලෙක් ඇවිල්ලා. මං හිතුවේ හැබැයි කෙවින් කෑ ගහයි කියලා. එයා කෑ ගැහුවේ නෑ හැබැයි. අපි එයාව අයින් කරන්න හැදුව එයා ඇලවිලාම ඉන්නවා. ඊට පස්සේ කොටු කෑල්ලකින් යනවා තමයි අරන් දැම්මේ. ඔන්න බලන්න කෙවින්ගේ මූණ එපා වෙච්ච මූණක් තියෙනවා. එපා වෙන්නේ නැතුව තියෙයිද? එයා අරන් දාන්න හදනවා ඒ කුඩැල්ල තනින් තනට ඇලවි ඉන්නවා. යේ කොහොමරි අරන් දැම්මා. ඊට පස්සේ අපි දැක්කේ බාඳුරා ගහ. ඒකේ මල් ගොඩක් තිබ්බා. මෙතන ඉඳලා මුලාවැල්ල view point එක බලන්න යන්න කිලෝමීටර් 2ක් තියෙනවා. අපි යන අතරමඟදී දැක්කා අමුතු විදිහේ කූඹි ටිකක්. දැන් නම් view point එක ගොඩක් ළඟ ඉන්නේ අපි. මේ ටිකට යන්න ටිකක් අමාරුයි. එක දිගටම යන්න තියෙන්නේ. එක දිගටම තියෙන්නේ ලොකු ගල්. ඒව උඩින් තමයි යන්න වෙන්නේ. ඔන්න අපි මුලාවැල්ල view point එකට ආවා. මේ මං හදන්නේ එහා පැත්තේ තියෙන ගලට නගින්න. තව ගොඩක් අය ඒ වෙද්දි view point එකට ඇවිල්ලා තිබ්බේ අනිත් පාරේ. මෙතනට ආවට පස්සේ අපිට ගයිඩ් කිව්වා මෙතන ඉඳන් බැලුවම සමහර දවසක ශ්‍රීපාදෙත් පේනවා කියලා. මහන්සි යන්නත් එක්ක අපි දෙන්න මෙතෙන්ට වෙලා ටිකක් වෙලා හිටියා. මේ නම් මේ කෙවින් කියන අපි දැන් මේ කිලෝමීටර් 2ක් ඇවිල්ලා කියලා. මම නම් හොඳට මහන්සි වෙලා ඉන්නේ. ඊට පස්සේ අපි ටික වෙලාවක් රෙස් කරලා ආයි එන්න ගත්තා. දැන් නම් අපි යන්න හදන්නේ යෝධ නවත ගහ බලන්න. දැන් නම් ඉතින් තියෙන්නේ පල්ලමනේ. ඒක නිසා අපි දැන් ටිකක් ස්පීඩ් කරලා වේගෙන් ආවා. ඒ යන අතරමඟදී අමුතු ජාතිය හතු වගේකුත් දැක්කා. තව ගල් ගුහාත් තිබ්බ ගොඩක්. දැන් නම් ළඟයි යෝධ නවත ගහ බලන්න යන්න. මේ තියෙන්නේ යෝධ නවත ගහ. ඒක බලන්නත් අපි යනකොට ගොඩක් අය ඇවිල්ලා හිටියා. යෝධ නවත ගහ බලලා අපි ගෙදරින් පිටත් වුණා. එහෙනම් සිංහරාජ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊට පස්සේ සිංහරාජ ගම්මානට ඇවිල්ලා අපි එහෙ තියෙන දොළපාරකින් නාලා ගෙදරින් පිටත් වුණා. See you on next video. Bye.